මේ වීඩියෝ එකේ කරන්න බලාපොරොත්තු වෙන්නේ JavaScript වල promises සහ කොහොමද asynchronously data handle කරන්න කියලා. ඒ කියන්නේ දැන් අපි මේ කරගෙන එන්නේ series එකක් basic Java basic JavaScript. හරි. එතකොට මේකදී අපි පාවිච්චි කරේ මෙන්න මේ array එකක් ඒකේ මොනවද තියෙන්නේ පොත්. එතකොට මේක ඇවිල්ලා hard code කරපු array එකක්. අපි ඇත්ත application ලියද්දී ඇත්තටම මෙහෙම කරන්න බෑ. අපි කියන්නේ කොහෙන් හරි data අරන් එන්න ඕන. ඒ කියන්නේ data තියෙන්නේ වෙන තැනක අපේ front end application එක තියෙන්නේ වෙන තැනක. එතකොට අපිට කොහෙන් හරි data අරන් එන්න ඕන. එතකොට ඒ අරන් එන සිද්ධිය තමයි දැන් මේ කතා කරන්න යන්නේ. එතකොට අපි data download කරගන්න ඕන. ඒකට අපිට තියෙනවා fetch කියලා method එකක් JavaScript වල. එතකොට මේ පරණ ටික දැන් අර පරණ book array එක අවශ්‍ය වෙන්නේ නැහැ මේ වීඩියෝ එකට. හරි. එතකොට මේකට තියෙනවා fetch කියලා මේ තියෙන්නේ function එකක්. ඒකෙන් අපිට promise එකක් තමයි return වෙන්නේ. right. එතකොට ඔයාට මේ හැම එකම මෙන්න මේ MDN reference එකෙන් බලන්න පුළුවන්. හරිද? අපි ඕපන් කරමුකෝ. මම මේ කිව්වේ මෙන්න මේ MDN එකේ ගොඩක් තියෙනවා මේ fetch කියන method එක. මේ fetch කියන එකෙන් මොකද වෙන්නේ විස්තර ඔක්කොම තියෙනවා. ඒක හොඳට බලන්න. හරි. අපි එච්චර අපිට අවශ්‍ය නැහැ මේකෙදී අපි fetch method එක. හරි. එතකොට අපිට මෙතන දෙන්න ඕන කොතනින්ද fetch කරන්නේ. ඒ කියන්නේ දැන් මගේ මේ application එක මගේ local host එකේ run වෙන්නේ. හැබැයි සමහරක් විට අපිට data එන්නේ සමහරක් විට ඇමරිකාවේ තියෙන server එකකින් වෙන්න පුළුවන්. එතකොට මේ method එකෙන් වෙන්නේ අපි මෙතන දෙන්න ඕන ඒකේ location එක. data එන location එක. අපි ඒක දෙන්නේ ඒක අපේ protocol එකේ තියෙන HTTP protocol එකෙන් තමයි අපිට දෙන්න පුළුවන්. right ඒ resource එක තියෙන තැන. හරි. අපිට දැන් මේ වෙලාවේ එහෙම අපි ලියපු එකක් නැහැනේ. එහෙනම් අපිට පුළුවන් ඔය සාමාන්‍ය ටෙස්ටිං වලට පාවිච්චි කරන්න පුළුවන් fake API එකක්. එතකොට ඒකට අපිට තියෙනවා නිකන් මේ placeholder API කියලා ගැහුවාම සාමාන්‍යයෙන් Google එකේ කීපයක් එනවා. මෙන්න මේක අපි මේ තියෙන JSON placeholder කියලා අපි ඒක නිකන් අපි ගමු. එතකොට මේකේ මේ mock කියන්නේ නිකන් කියන්නේ අපිට මේ උදාහරණයක් විදිහට මේ JSON placeholder typecode.com to do's මම ඒක copy කරලා අරගෙන to do's කියන්නේ අපි කරන්න තියෙන දේවල් නේ. එතකොට මේක තමයි කරන්න. හරි. මේක තමයි අර location එකේ data ගන්න location එක. එතකොට මේ location එකෙන් අපි data අරන් දෙනවා. හරි. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක කොහෙන් හරි දුර සර්වර් එකේ remote server එකකින් ගේන්නෝනේ. එතකොට යම්කිසි කාලයක් යනවා. ඒකට කාලයක් නෙමෙයි maybe තප්පරයක් නැත්නම් තප්පරයකින් මිලි තප්පර 500ක් යම්කිසි කාලයක්නේ. එතකොට අපි මෙතන දැම්මොත් console log එකක් දැම්මොත් hello world කියලා. එතකොට මොකද වෙන්නේ මේකේ අර මේක දැන් අපි මේක මේ ටික අයින් කරන්නම්කෝ. එතකොට මේ ඉස්සෙල්ලා මේක execute වෙනවා. ඊට පස්සේ හැබැයි ඒකට වෙලාවක් ගත වෙනවනේ. ඒකයි ඇමරිකාවට ගිහිල්ලා හරි කොහෙන් හරි data අරගෙන එන්න ඕන. හැබැයි එතකන් මේක run වෙන මේ Node.js වල run වෙන්නේ එයා ඉන්නේ. එයා ඊළඟ statement එකට යනවා. එතකොට ඒක නිසා මේක පේන්නේ වාට. දැන් අපිට ඕන මෙතන අපි මෙන්න මේකෙන් එන data ටික අපි නැවතිලා ඉඳලා ගන්න ඕන.
අන්න ඒකට තමයි මෙන්න මේ මෙතඩ් එක තියෙන්නේ. දැන් මේක ඇත්තටම ඔයා බැලුවොත් මේකේ ප්‍රොමිස් එකක් තමයි එන්නේ. මේ අර තියෙන අර ප්‍රොමිස් එකක් තමයි එන්නේ. එහෙනම් මේ ප්‍රොමිස් එකක් කියලා කියන්නේ ඒක මතුවටනේ ඒක ඇත්තම දේ වෙන්නේ. දැන් ඔයාට පොරොන්දු වෙනවා අනාගතේ ඒක එක්ක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අන්න ඒ සංකල්පය තමයි ප්‍රොමිස් කියන එකේ අදහස. right. එතකොට මේක දෙන් කියලා මෙතඩ් එකක් තියෙනවා. ඒ දෙන් මෙතඩ් එකට තමයි යම් කිසි වෙලාවක මේක තප්පර දෙකක් හරි කීයක් හරි ගිහිල්ලා මේකට data ආවොත් මෙන්න මෙතනට තමයි යන්නේ. ඒ call back එක ඇවිල්ලා එතන මේක ඇතුලේ තියෙන call back එක. ඒ කියන්නේ එන අපි එතන function එකක් ලියන්න ඕන. අපි කියමුකෝ res කියලා එකක් දාලා මන් මෙන්න මෙහෙම res.json කියලා ලියනවා එක. right. එතකොට ඔයාට තේරෙනවා මේ res.json කියන එකෙන් රිටර්න් වෙන්නේ තමයි මොකද්ද ප්‍රොමිස් එක. ඉතින් මේක ලොකුවට හිතන්න එපා මේක නිකන් අවශ්‍ය ප්‍රමාණයට දැනගත්තාම හරි මේක අපි ඉස්සරහට ගොඩාක් මේක යෙදෙනවා. එතකොට අපි වැඩි විස්තරයක් බලමු. හරිද? එතකොට ඒ කියන්නේ අදහස මේකෙන් රිටර්න් වෙන්නේ මොකද්ද ප්‍රොමිස් එක. ඒක අපිට ටිකක් තේරෙනවා නේද? මෙතන ගිහිල්ලා රිමෝට් සර්වර් එකට ගිහිල්ලා අරගෙන එන්න ඕන. අරගෙන ඇවිල්ලා ඒක එන්නේ JSON ෆෝමැට් එකෙන් නෙමෙයි එන්නේ. ඒක එන්නේ වෙන අපි කියමු ටෙක්ස්ට් ෆෝමැට් එකකින් කියලා. එතකොට එතකොට මේ තියෙන අරන් එන්න කාලය. හැබැයි අරන් ආවට පස්සේ ඒක ෆෝමැට් එක හරියට ලක්ෂණට සකස් කරන්න පුඩි කාලයක් ගත වෙනවා. එහෙනම් ඒකට අපි දාන්න මොකද තව දෙන්න එකක්. right. අන්න ඒ දෙන්න එකේ අපි කියමු එක data. එතකොට මෙතන තියෙන්නේ හරි data. අපි මේක console.log කරනවා. අපි ඒක බලමු මොකක්ද console එකෙන් log කරලා බලමු මොකද්ද මේ data එකට එන්නේ කියලා. හරි. එතකොට අන්න දැන් ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න මෙතන මේක අපි සාමාන්‍යයෙන් යම්කිසි පුද්ගලයෙක් මේක execute කරන්න එපා. ඒතකොට ඉස්සෙල්ලා මේ statement එක run කරනවා ඊට පස්සේ මේ statement එක run කරනවා. හැබැයි ඔයාලට print වෙද්දී ඒකේ output එක ඇවිල්ලා තියෙන්නේ ඉස්සෙල්ලා මේක print වෙලා තියෙන්නේ. හරිනේ මේක ඇවිල්ලා මේකේ උත්තරේ එක ඒ වෙලාවෙම එන්නේ නෑනේ. එතකොට ඒක තමයි ඉස්සෙල්ලා මේක print වෙලා ඊට පස්සේ මේක promise එකක් නෙන්නේ. ඒ promise එක මෙන්න මේ කොයි හරි remote server එකට ගිහිල්ලා තොරතුරු අරන් මෙතනට එනවා. මෙතනදි ඒ format එක වෙනස් කරන්න ඕන. ඒකට ඉවරනහම මෙතනට එනවා. එතකොට මෙතනදි තමයි ඇත්තටම අපිට අවශ්‍ය දේ වෙන්නේ. මෙතනදි තමයි මේ data ටික ඇත්තම available වෙන්නේ. හරි. එතකොට ඔන්න ඕක තමයි මේ fetch කරන විදිය. එතකොට මේකෙන් ගිහිල්ලා එයා fetch කරනවා. fetch කරලා ඒක අපිට අවශ්‍ය format එකට JSON array එකක් නේ අපිට අවශ්‍ය. ඒ JSON වලට convert කරනවා. ඊට පස්සේ අපිට print කරනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා අර අපි අර fake sample එකක් නේ අපි කරේ මේක sample එකක්. එතකොට මේකේ තියෙන to do's කියලා කියන්නේ සරලව මෙන්න මේ වගේ එකක් නේ. මේක නම් වෙන භාෂාවකින් තියෙන්නේ right. එතකොට මේ තියෙන්නේ අපි to do's කියලා කියන්නේ කරන වැඩ. ඒ කියන්නේ අපි කඩේ යනවා පොතක් කියවනවා අන්න ඔය වගේ වැඩ තමයි තියෙන්නේ. එතකොට මේ to do's මෙතන තියෙනවා ඔක්කොම බර ගන්න තියෙනවා. right. එතකොට කොහොම හරි මේක තමයි මේ පාඩමේ අරමුණ. ඒ කියන්නේ අපි කොහොමද synchronously data ගෙනල්ලා අපි ඒ ටික ලෝඩ් කරගන්න කියලා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම මේකේ පොඩි එක්ස්ටෙන්ෂන් එකක් මේකේ තවත් ආකාරයකට කරන්න පුළුවන් විදියක් තියෙනවා. අපි ඒකෙන් ඒ වීඩියෝ එකකින් ඒ අලුත් විදිය බලමු.